ආයුබෝවන් වසන්තයේ ආරම්භයත් සකල ශ්‍රී ලාංකිකයා එකම පැතුමින් එකම නැකතින් දහසක් පීඩා කරදර පසකින් තබලා දහසක් බලාපොරොත්තු රසක් රැගෙන මග එළිවන අරුතක් ඇතිවන මේ අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි රාජන්ස් ස්ටුඩියෝස් සමගින් ගෙන එන මේ රාජන්ස් පොඩ්කාස්ට් කියන මේ පොඩ්කාස්ට් සීරීස් එකේ පළවෙනි වැඩසටහන සමගයි ඔබ සියලු දෙනා එක්වී සිටින්නේ. ඉතින් අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තුවක් එක්ක අපි මේ අවුරුද්දේ මේ මාධ්‍යකයත් එක්ක අපි මේ කරගෙන යන වැඩපිළිවෙල අපි ආරම්භ කරන්න හිතුවා. දේශිතය ඔවුදුරාජ් මල්ලි රාජන්ස් ස්ටුඩියෝස් විදිහට අපි පොඩ්කාස්ට් සීරීස් එකක් පටන් ගන්න හිතුවා මීට මාස දෙක තුනකට කලින්. ඒකේ පළවෙනි එපිසෝඩ් එකක් විදිහට අලුත් අවුරුදු උදාවත් එක්ක අලුත් අවුරුද්දී අපි මේ සීරීස් එක පටන් ගන්න හිතුවා. ඒත් එකම රාජන්ස් ස්ටුඩියෝස් එක්ක ඔයාලා දිගටම ඉන්න අපි අලුත් වැඩ ගොඩක් මේ අවුරුද්ද තුළ අපි කරන්න ප්ලෑන් කරගෙන ඉන්නවා. අපි එහෙනම් මේක මේ විදිහට ඉස්සරහට කරගෙන යන්න දුලාච්. අනිවාර්යෙන්ම අයියා. ඉතින් අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු අපි මේ විදිහට කියද්දී අපි විශේෂම මං හිතනවා අලුත් අවුරුද්දේ අපි පටන් ගද්දී පරණ අවුරුද්ද. පරණ අවුරුද්දේ අපිට ගොඩක් බලාපොරොත්තු එක්වෙන්න ඇති බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ඇති. ඒත් එක්කම අලුත් අවුරුද්දේ අපි සමහර දේවල් අපිට අවසන් කරන්න වෙනවා. ඒක තමයි පරණ අවුරුද්ද කියලා අතීත ශ්‍රී ලාංකිකයා කියදී ඉතින් රජින්දය මේ පරණ අවුරුද්දත් එක්ක ගොඩක් චාරිත්‍ර බැඳිලා තියෙනවා නේ. ඔව් දුලාජ්, අපි මේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රය ගැන කතා කරොත් අපිට මුලින්ම තිබ්බ චාරිත්‍රය තමයි නව සඳ බැලීම. ඉතින් මේ චාරිත්‍රය ඇත්තම තිබ්බේ මාර්ච් මාස 30 මේ මාස පළමු වෙනිදා තමයි මේ චාරිත්‍රය තිබ්බේ. ඉතින් අපිට ඊළඟට තිබ්බ චාරිත්‍රය තමයි නම් ඊයේ දින පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රය අපිට යෙදී තිබුණා. දියුල්පත් විෂ මිශ්‍ර නානුගා ස්නානය කිරීම තමයි මේ චාරිත්‍රයෙන් සිද්ධ වෙන්නේ. එතකොට අපි ඉන්න කාලය ගත්තොත් ඊයේ දින අපරභාග 8:50 කාලය ආරම්භ වුණා. දැනුත් අපි ඉන්න කාලේ ඉතින් අපිට ඊළඟට අවුරුද්ද සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව අපිට තියෙනවා පූර්ව භාග 3:01ට නේද දුලාජ්? ඔව් අනිවාර්යයෙන්ම දුලාජ්, ඒකත් එක්ක මතක් කරන්න ඕනේ පුණ්‍ය කාල චාරිත්‍රය ගැන. සිංහල දමිළ අලුත් අවුරුදු උත්සවය ඇතුලේ පුණ්‍ය කාල චාරිත්‍රය විශේෂිත වෙන්නේ මේ අලුත් අවුරුදු උදාවත් එක්ක මිනිසුන්ගේ ආගමික ලැබියාව, මිනිසුන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය අරමුණු කරගෙන මේ චාරිත්‍රය අවුරුදු ගණනාවක් තිස්සේ සිංහල දමිළ ජනතාව සැමරීම සිදු කරන්නේ. අනිවාර්යෙන් දැන් පුණ්‍ය කාලය කියන්නේ අපි අනිවාර්යෙන් පුණ්‍ය කාලය කියනවා. ඉතින් මේක සංක්‍රාන්ති සමය, ඒ කියන්නේ අවුරුදු මාරුව වෙන එක. දැන් අපි සාමාන්‍ය සිංහල අලුත් අවුරුද්ද මොකක්ද කියලා අපි සිංහල නක්ෂත්‍රයට අනුව ඇහුවොත් ඒ කියන්නේ සූර්යයා මීන රාශියෙන් නම් මේෂ රාශියට සංක්‍රමණය වෙන වෙලා. ඉතින් ඒ වෙලාවට තමයි නොනගත එක තියෙන්නේ. හැබැයි අපේ පරණ සිංහලයා මේක පොඩක් අත්තක් වන්නේ අර මේ කාලය තුළ අයහපත් බලපෑම් ඇති කළ හැකි සුබ කටයුතු. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඔය බෞද්ධෙක් විදිහටත් හින්දු ආගමික විදිහටත් අපේ ගොඩක් සුබ කටයුතු වල අපි යෙදෙන හැබැයිකින් ගොඩක් අයහපත් බලපෑම් වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි පැරණි විශ්වාසය කියලා එන්නේ. ඉතින් මේකෙන් පොඩක් ආගමික කටයුතු වල නිරත වෙලා මානසික ආධ්‍යාත්මික පවිත්‍රතාව ලබා ගන්න එක තමයි මේකේ අරමුණ කියලා අතීත ජනතාව මේක ඉතිහාසය කරලා තියෙන්නේ. මොනවානේද දැන් පුණ්‍ය කාලය වෙලා තමයි අපි ඉන්නේ. තව මම හිතන්නේ පැයකට අඩු කාලයක් තියෙන්නේ අවුරුදු 10 සිදු වෙන්න නේ රජින්දය. ඔය ඇත්තටම දුලාජ්, මේ අතීතයේ ගොවිතැන් කටයුතු වලදී අස්වැන්නේ කටයුතු අවසන් කරලා නව කන්නට සූදානම් වීම තමයි මේ සිංහල අවුරුද්දේ සාමාන්‍යයෙන් ඔය අරණි කටයුතු නිම කිරීමේ චාරිත්‍රය අපි මේ දේ සිදු කරන්නේ. ඉතින් පරණ අවුරුද්ද ගැන කතා කරොත් විශේෂයෙන්ම අපි පරණ අවුරුද්දේ වැඩ කටයුතු ටික ඉවර කරන්න ඕනේ. එහෙම තමයි ඉතින් අලුත් අවුරුද්දක් පිළිගන්නත් ඕනේ. අනිවාර්යයෙන්ම නේද රජින්දය? ඉතින් අපි ඔගේ ඉතිහාසය ගැන කතා කරොත් ඔය අතීතයේ ඔය කුඹුරු වැඩ එහෙම කරද්දී පරණ ඔය අස්වැන්න අපේ අස්වැන්න අරන් ඒ අවශ්‍ය වැඩ කටයුතු ටික අවසන් කරලා අලුත් කන්නයක් අපි දන්න යලමහා කන්නේ මේ කන්න දෙක අතර තමයි තියෙන්නේ. ඉතින් ඒ අලුත් කන්නයකට සූදානම් වෙන එක තමයි පරණ අවුරුද්දේ වැඩ ඉවර කරන්නේ. ඉතින් ඒ කියන්නේ දැන් ඇත්තටම කිව්වොත් අපි සාමාන්‍යයෙන් අපි අපරදිග ක්‍රමයට මේ කියන්නේ ජනවාරි
පෙබරවාරි මාර්තු කියලා අපි හැඳින්නුවට බක් මාසේ නැත්තම් මේ අප්‍රේල් මාසෙන් තමයි සිංහල අලුත් අවුරුද්දක් කියන එක පටන් ගන්නෙ. ඒ පටන් ගන්න පළවෙනිම හේතුව තමයි මේ කන්න අතර සංක්‍රාන්තිය. එතකොට ජ්‍යොතිෂය අපි හඳුන්වුවත් මේ සංක්‍රාන්ති සමය කියන්නේ සූර්යාගේ මේ සංක්‍රාන්තිය කියලා. ඇත්තටම කිව්වොත් අපි ගොවීන් මේක හඳුන්වන්නේ තමයි ප්‍රායෝගික ක්‍රමයට කන්න අතර තියෙන මාරුව කියලා. එතකොට මේකේ ගොඩක් වසන්තයේ උදාව ගොඩක් වචන වලින් කියනවා. ඉතින් ඇත්තටම කිව්වොත් අලුත් බලාපොරොත්තුවක් කියන එක තමයි ඇත්තටම මේකෙන් කියන්නේ නේද දේශිතය. මේතකොට අපි කොහොමද එතකොට දැන් වර්තමානයේදී අපි මේ ගෙවල් වල ලෑස්ති වෙන යන තියෙන දේශිතය. අනිවාර්යයෙන්ම දුරාජ්. අර අලුත් අවුරුද්ද කියන වචනයත් එක්ක අපිට මුලින්ම ඔළුවට එන වචනේ තමයි අලුත් කියන එක. ඒක ඇත්තටම ප්‍රායෝගිකව දකින්න පුළුවන් අර පරණ දේවල් වලින් සිංහල දමිළ ජනතාව පරණ දේවල් අලුත් කිරීමට මේ කාලෙදි පෙළඹෙනවා කියන කාරණාව. ඒකත් එක්ක අපි දකිනවා අලුත් අවුරුද්ද නිමිති කරගෙන ගෙවල් දොරවල් පිරිසිදු කරන එක, ගෙවල් දොරවල් තීන්ත ගානක සිද්ධ කරන එක, අර කලින්ට වඩා අර ගෙවල් දොරවල් පිළිබඳ වැඩි තැකීමක් සිදු කරමින් ඒවා අලුත් කරගන්න මිනිස්සු මේ කාලය ඇතුළේදී මහන්සි වෙන විදිහ ඒවා අලුත් කරන විදිහ අපි දකිනවා. ඒ වගේම ඉතිහාසයත් එක්ක කතා කරත් අර සෞඛ්‍යයට පිරිසිදුකමට මූලිකත්වය දෙමින් ඒ වාතාවරණය හදන්න සිංහල දමිළ ජනතාව අතීතයේ ධම්ම උත්සුක වෙන්නේ මේ අලුත් අවුරුද්ද ඇතුලේ අපි ඊළඟ අවුරුද්දට යන්න ඕන අලුත් වෙලා. මේ අවුරුද්දේදී අපි වැරදි දේවල් කරලා තියෙනවා, මේ අවුරුද්දේ මොකක් හරි ප්‍රශ්න වෙලා තියෙනවා, අර ඒව වෙනස් කරන අපි අලුත් වෙන්න ඕන කියන එක අර හැමතැනින්ම කරන්න පටන් ගන්න ආරම්භයක් විදිහට තමයි හැමතැනම අලුත් කරන්න ලංකාවේ ශ්‍රී ලාංකික පුරවැසියන් විදිහට අපි පටන් ගන්නෙ. ගෙවල් දොරවල් අලුත් කරන එක විතරක් නෙවෙයි දුරාජ්. අපි මේ කාලේට අලුත් ඇඳුම් ගන්නවා, එතනින් හරි ඊළඟට ගෙවත්ත සුද්ධ කරනවා. ඒ වගේ ගොඩාක් දේවල් අපි අලුත් වෙන්න කරනවා. ඒක තමයි අල පරණ අවුරුද්දේදී අලුත් අවුරුද්දට අපි කරන සූදානම්. ඕ අනිවාර්යයෙන්ම මට අර අයියා කිව්වත් තමයි ශ්‍රී ලාංකිකයෝ විදිහට. දැන් ඇත්තම කිව්වොත් ශ්‍රී ලාංකිකයෝ විදිහට ගොඩක් වෙලාවට අපේ හොඳ සහනරක තියෙන ඒ වගේම අපි කිව්වොත් යාළුකම් වගේම තරහ තියෙනවා. ඉතින් ඕක මතක් වෙද්දී අපේ නෑකම් යන එක අලුත් අවුරුද්දේ නැකතක් නෙවෙයි, ඒත් අලුත් අවුරුද්දේ අපි අනිවාර්යෙන් ඉෂ්ට කරන දෙයක්. එතකොට වර්තමානයේ වෙද්දී අපි තව ඥාතියෙක්ව දන්නේ නැත්තම් අපි අලුතෙන් ගෙදරට එකතු වෙන සමාජියෙක් ඒ වගේ තවත් නෑදෑයන් හමු වෙනවා නම් ඒ ඥාතිකම හඳුනා ගන්නවනම් නැත්තම් තරහක් එහෙම තියනවනම් ඒ තරහ අමතක කරනවනම් මං හිතන්නේ නෑගම් යනවා කියන ඒ සිරිත ඒ කාලේ ඉඳන්ම ලංකාවේ තිබ්බා. ඉතින් මේක ගොඩක් කියන්නේ ඈත අතීතයේ ඉඳන්ම ඥාති අතර සම්බන්ධතාවය ලංකාවේ ගොඩක් තිබ්බා. ඉතින් දුර බැහැරක හිටියත් ළඟ හිටියත් ඒ ඥාතිත්වය කියන එකට ලංකාවේ මිනිස්සු ගොඩක් ආදරය කරා, ගොඩක් වගකීම් ඒ යන්න ඕනෙව ඉෂ්ට කරා. ඉතින් නෑගම් යන එකකින් අපි අවුරුද්දට හදන ඒ ආහාර, විශේෂම අවුරුදු ආහාර කියන්නේ ඒක වෙනම විෂයක්. ඒ අවුරුදු ආහාර අරගෙන නෑගම් යන එක ඒ සහයෝගීතාවය හොඳට පෙන්වන එකක් කියලා තියෙනවා. ඉතින් අපි කලින් කතා කරා මේ පුණ්‍ය කාලයත් එක්ක ඒ වගේම අපි පොඩක් නැකත් සීට්ටුවට ආවොත් අවුරුදු උදාව ඔය ඔක්කොම ඉවරලා අපි දැන් පුණ්‍ය කාලය ගැනත් කතා කරා. මේ ඔක්කොම පරණ අවුරුද්දත් එක්ක එකතු වෙනවා. අනිත් අපි විශේෂ මතක් කරන දේශිතය අලුත් අවුරුද්දේ මේ පාර තිබ්බේ දියුල් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණය. අපේ රජිදායකයෝ ඔක විශේෂයෙන්ම අපිට මේක අලුත් අවුරුද්දේ තියෙනනේ පරිසරය සම්බන්ධ මොන හරි පරිසරතකම් අන්‍යෝන්‍ය සහභාගීත්වය තියෙන දේශිතය. අනිවාර්යයෙන්ම දුරාජ්. සිංහල අලුත් අවුරුද්ද ඇතුළේදී ඇත්තටම පුරවැසියන් විදිහට අපි ඒව චාරිත්‍ර විදිහට දැක්කට එතනින් හතර ලොකු දෙයක් අලුත් අවුරුදු චාරිත්‍ර ඇතුලේ පරිසරයත් එක්ක අපේ සමාජයත් එක්ක වෙන විදිහ අපිට දකින්න පුළුවන්. ඇත්තටම අද අපි වෙනම සම්මුතියෙන් හදාගෙන පරිසරය කොහොමද ආරක්ෂා කරන්න ඕනේ, ඇත්තටම පරිසරයෙන් ගන්න ඖෂධ කොච්චර වැදගත්ද, පරිසරය කොයි වගේ වැදගත්කමක් තියෙනවද කියලා අපි වෙනම සම්මුතියෙන් හදාගෙන වෙන සංවිධාන හදාගෙන කතා කරන තැනකට ලෝකෙ ගිහිල්ලා තිබ්බත් ඇත්තටම සිංහල දමිළ අලුත් අවුරුද්ද ඇතුලේ අපි කොච්චර පරිසරයත් එක්ක ගනුදෙනු කරද්දී අපි කොච්චර පරිසරය ගැන හිතන්න ඕනේද වගේද කාරණා ලිදත් එක්ක කරන ගනුදෙනු ඇතුලේ ඒ වගේ මිස්නානයට අර ඖෂධීය නානුභාවිත කිරීමත් එක්ක ශ්‍රී ලාංකිකයන් විදිහට අපි පුරුදු වෙලා ඉන්නවා. ඒක ශ්‍රී ලාංකිකයන් චාරිත්‍ර විදිහට කරද්දී ලොකුවට දැනුනේ නැතුණත් මේ සිංහල දමිළ අලුත් අවුරුද්ද කියන්නේ අර අපි කතා කරන තිරසර පරිසර සංවර්ධනයේ අතීතයේ ධම්ම කරගෙන ආපු
සහ ලෝක අනිකුත් උත්සවයන්ගෙන් අනන්‍ය වෙන පරිසරයත් එක්ක බැඳිච්ච උත්සවයක් විදිහට මම කිව්වොත් නිවැරදිද රාජ්? අනිවාර්යෙන්ම අය. ඉතින් මං ඔයතකම කිව්වේ මේ මං හිතන්නේ අවුරුදු 5කටත් අඩු කාලයක් ශ්‍රී ලංකාවේ රජය විසින් පැල සිටුවීමේ චාරිත්‍රයක් ගෙන යනවා. දැන් මේ පාර පැල සිටුවනවා නම් චාරිත්‍රය මෙහෙම තමයි කියන්නේ. අප්‍රේල් 18 සිකුරාදා පූර්ව භාග 10යි 16ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණින් සරසි නැගෙනහිර දිශාව බලා පැල සිටුවීම මැනවි. පැල හිටවනවා නම් ඒ චාරිත්‍රය තමයි. පැල හිටවන්න ඕන වෙලාවක් පුළුවන්. ඒ මේ පාර නැගත් සිටුවෙන් දීලා තියෙන චාරිත්‍රය තමයි ඒක. ඉතින් ශ්‍රී ලංකාවේ රජයෙන්ුත් ලොකු පියවරල් ටිකක් ගත්තා. මට මතකයි දේශය දැන් අර අපි කිව්වා අන්දයාට කිරි කැවීම, ඒ වගේම කනාමුට්ටිය, ඒ වගේ සංස්කෘතික අපේ වගේ වචන වෙනස් වුණා. ඒ වගේම සගයාට කිරි කැවීම ඔය වගේ වචන වලට වෙනස් වුණා. ඉතින් සිංහල අලුත් අවුරුද්දත් ඒ වගේ වෙනස් වීම ලක් වෙනවා. ඒකත් හොඳ දෙයක් මං හිතන්නේ චාරිත්‍ර වලින් වෙන්න ඕනේ. ගොඩක් කට්ටිය මේක එක කෝණ වලින් දකිනවා. අපි ඒත් එක්කම එන්න ලෑස්ති රජින්ද අය. අපි අලුත් අවුරුදු චාරිත්‍ර වලට එන්න කැමතියි. ඔව් දුලාජ්, අපි මම කලින් කිව්වා වගේම අපිට ඊළඟට තියෙන චාරිත්‍රය තමයි අලුත් අවුරුදු උදාව. අවුරුදු නැකත් සීටුවේ මෙන්න මෙහෙමයි සඳහන් වෙන්නේ. අප්‍රේල් මාස 14 වෙනි සඳුදා දින පූර්ව භාග 3:21ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ. ඔව් ඉතින් අනිවාර්යෙන්ම අලුත් අවුරුදු උදාව මං හිතන්නේ නැකත් සීට්ටුවේ තියෙන විශේෂිතම එක. අපි වර්තමානයේ අලුත් අවුරුදු උදාව කියන එක අත්දැකහොත් මම හිතන්නේ රතිඤ්ඤා ගොඩක් ඒ වගේ තමයි තියෙන්නේ. ඇත්තටම අලුත් උදාව කියන්නේ ඕකනේ. ජ්‍යොතිෂයට අනුව මේ අලුත් අවුරුදු උදාව කියන්නේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙලා නව වසර උදා වුණ වෙලාව. හැබැයි අලුත් අවුරුදු උදාව එහෙම නැකතින් කිව්වට මේක සාමාන්‍ය ජනතාව ඒ අර්ථයටම සමාන කරලා තියෙනවා. මොකද ගොඩක් අපි දන්න අලුත් අවුරුදු ගොඩක් තියෙනවා. දෙමළ අලුත් අවුරුද්ද, තායි අලුත් අවුරුද්ද, බෙන්ගාලි අලුත් අවුරුද්ද, මේ දකුණු ආසියාවට අලුත් අවුරුදු ගොඩක් තියෙනවා. ඉතින් ඒවා ගොඩක් ආදර්ශයටගෙන මේ ජ්‍යොතිෂය කියන එක ඉන්දියාවෙන් ලැබුණ නිසා ඒගොල්ලෝ ගොඩක් පිළිගන්නේ සූර්යයා මීන රාශිය නම් මේෂ රාශිය සංක්‍රමණය වුණ වෙලා මේෂ රාශියට පැමිණෙන වෙලාව තමයි අලුත් අවුරුදු උදාව කියන්නේ. ඔව් ඒත් එක මම තව දෙයක් එකතු කරන්න දුලාජ්. ඒ හින්දම වෙන්න ඇති අපි අලුත් අවුරුදු උදාවට තවත් නමක් විදිහට සූර්ය මංගල්‍යය කියන වචනේ භාවිතා කරනවා. අනිවාර්යෙන්මයි සූර්ය මංගල්‍ය. සූර්යයා විශේෂ කොට දක්වනවා. ඉතින් මම දකින්න විදිහට දේශිතය මේ දකුණු ආසියාව පැත්තේ සූර්යව කියන්නේ අතනම කියන්නේ අපි අපරදිග පැත්ත අර විවහාරික විද්‍යාව පළවෙනිට ඉපදුන නිසාද දන්නෙත් නෑ. හැබැයි මෙතන දකුණු ආසියාව පැත්තෙන් ගත්තොත් සූර්යයා විෂය කොටගෙන ගොඩක් මංගල්‍යයන් ගොඩක් උත්සව පටන් ගෙන තියෙනවා. ඉතින් අපි කිව්වොත් තයි පොංගල් උත්සවය සූර්යයා වෙනුවෙන් තමයි කරන්නේ. සූර්යාව මුල් කොටගෙන තමයි මේ අලුත් අවුරුද්දා වෙන්නේ. ඉතින් ඒත් එකම මම හිතන්නේ පුණ්‍ය කාලය ඒ විදිහට දකුණු ආසියාතික කලාපය ඇතුලේ ආසියානු කලාපය ඇතුලේ සූර්යයා ප්‍රධාන වෙන්න ප්‍රධානතම හේතුවක් තමයි අර ආගම් එන්න කලින් ලෝකෙට මිනිස්සු වන්දනා කරන්න පටන් ගත්ත මුල්ම දේ තමයි සූර්යයා. මොකද මිනිස්සු ජීවත් වෙන්නේ මිනිස්සුන්ගේ පැවැත්ම රදා පැවතුනේ සූර්යයත් එක්ක. අර සූර්යයත් එක්ක පැවැත්ම රදා පැවැත්මත් එක්ක සූර්යයාට කරන වන්දනාවක් විදිහට මිනිස්සු කාලයක් ගණනාවක් සූර්යයත් සමග කරපු ගණේදිනුවේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි මේ දකුණු ආසියානු කලාපය ඇතුළතදී ප්‍රධාන උත්සව විදිහට දකින හැම උත්සවයක් ඇතුළේ මේ සූර්යයාට කරන වන්දනාව, සූර්යයාට කරන ගරු කිරීම, සූර්යයා ප්‍රධාන කිරීම කියන ලක්ෂණ ටික දකින්න දෙනවා. අනිවාර්යයෙන්. ඉතින් අපි එහෙනම් ඊළඟට යමු. මම හිතන්නේ පුණ්‍ය කාලේ ඉවර වෙන්න තමයි යන්නේ රජින්දය. ඔව් දුලාජ්, ඉතින් මේ සිංහල අලුත් අවුරුද්ද උදාවෙන් පස්සේ අපිට තියෙන පළවෙනි චාරිත්‍රය තමයි ආහාර පිසීම. ඉතින් අප්‍රේල් මාස 14 වෙනි සඳුදා නම් අද දින පූර්ව භාග 4:07ට සම්බ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප්බඳ ගිනි මොලවා කිරිබතක්ද කැවිලි වර්ගයක්දී කිරි සහ විලඳ පිළියෙල කර ගැනීම මැනවි. ඒක තමයි අපිට අවුරුදු නැකත් කීතුවේ සඳහන් වෙන්නේ. අනිවාර්යයෙන් මේ කියන්නේ මේ පාර සුබ වර්ණය තඹ වර්ණය. ඒත් මේ චාරිත්‍රයේ තියෙන විශේෂ දෙයක් තියෙනවා. මේ චාරිත්‍රය
මේ ආහාර පිසීම සාමාන්‍ය ගෙදරක ආහාර පිසීම කියන එක උදේ ඉඳන් හවස වෙනකං වෙනවා. ඒත් මෙතන ආහාර පිසීම කියන එක විශේෂයෙන්ද කිරි උතුරලා එහෙම තමයි ආහාර පිසීම සිදුවන්නේ. ඒත් එකම කැවිලිද විශේෂම කිරිබත් කියන එක කරනවා. මේ චාරිත්‍රය තුළ විශේෂිත වෙන පුද්ගලෙක් ඉන්නවා නේද දේශිතය? අනිවාර්යයෙන්ම දුලාජ්. අපි නිවස ඇතුළත කරන හැම කටයුත්තකදීම මූලිකත්වය දෙන්නේ ගෙදර අම්මට. ඒ ගෙදර අම්මට මූලිකත්වය දෙනවත් එක්ක අවුරුදු නැකත් සීට්ටුවේදීත් නව අවුරුදු දාවෙන් පස්සේ මූලිකත්වය ලැබෙන්නේ අම්මට. මොකද අම්මත් එක්ක තමයි සමාජයක පැවැත්ම කොයි විදිහට වෙනවද කියන එක තීරණය වෙන්නේ. පවුලක පැවැත්මෙන් සමාජයේ තීරණය වෙන වගේ මේ පවුල හරි විදිහට පවත්වාගෙන යන්නේ අම්මා. ඉතින් අම්මට කරන ගරු කිරීමක් විදිහට අම්මගේ කාර්යය අගය කිරීමක් විදිහට අලුත් අවුරුදු උත්සවයේ අපිට තියෙන පළමු චාරිත්‍රයේ ප්‍රධානත්වය මූලිකත්වය ලැබෙන්නේ ගෙදර අම්මට. ඉතින් අර අලුත් අවුරුදු උත්සවයේ චාරිත්‍ර ගැන කතා කරද්දී දුලාච් මේ චාරිත්‍රය හැදිලා තියෙන්නේ යම්කිසි හේතුවක් මුල් කරගෙන කියන කාරණාව අපි මේ නැකත් සීට්ටුව දිහා බලද්දී දිගින් දිගටම තේරෙන කාරණාවක්. ඒ අර්ථාන්විත හේතු ගැන අපි තවදුරටත් කතා කරමු දුලාජ්. දුලාජ්ගේ අදහස මොන වගේද මේ චාරිත්‍රය ගැන? අනිවාර්යයෙන්මයි. දැන් රජින්දය කිව්ව තවත් එකක් තමයි මේ නැකත් සීට්ටුව බලද්දී අලුත් අවුරුදු දාවේ අපි සැරේ දකුණු දිශාව බලන. හැම අවුරුද්දෙම අපි ප්‍රධාන දිශාවන් 4න් මේ දිශාව කියනවා. මේ අපි අතීතයේ සිට සුබ අසුබ යන ඒ සංකල්පය මත ගොඩක් චාරිත්‍ර ගොඩක් නැකත් වලට එනවා. ඉතින් මේකේ දිශාව කියන්නේ තව දෙයක්. පූර්ව භාග 4 ඉතින් පූර්ව භාග අපර භාග ඒ වගේ අපි ඇත්තටම මේවා කතා කරොත් පූර්ව භාග අපර භාග කියන්නේ සිංහල වේලා ක්‍රම. ඉතින් සිංහල වෙලාව සිංහල උදේ හවස් යන ඒ සංකල්පය ඇතුළත තියෙන්නේ ඉර මත. ඉතින් ශ්‍රී ලාංකිකයා විදිහට සිංහල කතා කරන එකම දේශීය විදිහට අපේ සංස්කෘතිය තුළ මේ වගේ විද්‍යාවට සමාන ගොඩක් කාලය ගණනය කිරීම දිශාවක් අනුගමනය කිරීම මේ වගේ ඒවා අතීතයේ සිට අපිට දැක ගන්න පුළුවන්. ඒවකින් කියන්නේ අපේ මිනිස්සු සංස්කෘතියයි ඒකත් එක්කන් තිබ්බ මිත්‍යාව බැහැර කළා ඒ කොච්චරක් මිනිස්සු සැලසුම් සහගතද සහ මිනිසුන් ගොඩක් පරිසරය කොච්චර අධ්‍යයනය කළා දිනවද කියන එක මේකෙන් පේනවා. ඒත් එක්කම ගිනි මොලවා කිරිබතක්ද කැවිලි වර්ගයක්ද කිරි සහ විලෙන්දුද සිංහල ආහාර මාලාවක් විශේෂයෙන්ම කිරි උතුරවද්දී අපි ගොඩක් වෙලාවක් අපි බලන් ඉන්නවා. මං හිතන්නේ දේශිතය මේ මට තේරෙන දේ තමයි අර කිරි උතුරලා අර අවසන් මොහොත වෙනතුරු බලන් ඉන්න ගෙදර පොඩිත්තගේ සිට වැඩිහිටියා දක්වා අපි ඒ ඉවසීමක් සහ ඒ අලුත් බලාපොරොත්තුවක් කියනවා. මං හිතන්නේ අවුරුදු උදාව අද අවුරුදු උදාව පූර්ව භාග 3:21 උනාට 4:04ට ලිපගෙනි මොලවලා අපි අර ඒ කිරි උතුරන මොහොත මං හිතන්නේ පොඩිතන් විදිහට ගොඩක් අපි ඒකෙන් තමයි අවුරුදු උදාවක් වුණා කියලා අපි සංකේතවත් කරන්නේ. මං හිතන්නේ ඒකත් අර ගෙදර අම්මා කියන චරිතය වටා තමයි ගොඩක් කියන්නේ. අපි එහෙනම් කොහොමද වැඩ අල්ලන ගනුදෙනු කරන සහ ආහාර අනුභවයේ කියන චාරිත්‍රික වෙන්නේ රජින්ත අයියා? පොදුලත් මේ අත්‍තරම අපිට ආහාර පිසීමේ චාරිත්‍රයෙන් පස්සේ අපිට වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය යන චාරිත්‍ර තුනම තියෙනවා. ඉතින් සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් සීටුවට අනුව අප්‍රේල් මාස 14 වෙනි සඳහා පූර්ව භාග 6:44ට මුතු සහ ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි. මං හිතන්නේ 4:04ට ඒ කියන්නේ මේක උදේ පාන්දර පූර්ව භාග 4:04ට ආහාර පිසුවාට පස්සේ පැය දෙකක මාරකටත් ආසන්න කාලයකට පසුව තමයි වැඩල්ලා ගනුදෙනු කළා ආහාර අනුභවයේ තියෙන. වැඩල්ලන විදි ගොඩක් අතීතයේ සිට තියෙනවා. ගනුදෙනු කිරීම ඒකත් එක්කම ලොකු දෙයක් තියෙනවා. මම හිතන්නේ වැඩල්ලන ඇත්ත එක අපි කතා කරනවා. වැඩ අල්ලනවා කියන්නේ අපි සාමාන්‍ය ජීවිතය තුළ අනිවාර්යයෙන්ම වැඩක නියත වෙනවා. ඒ පාසල් ළමෙක් විදිහටත් ඒ කාලය අනුව ගොවියෙක්ද කම්කරුවෙක් ඒ යන කාර්යයන් අනුවෙනුත් නැත්තම් අපි කියනවා රජ
රජ සහ රදල පවුල අන්නේ ඒ කියන සංකල්ප අනුව ගොඩක් වැඩලන විදි තිබිලා තියෙනවා. අපි ගොඩම්ම ප්‍රසිද්ධ විදි දේශතය අපි ගොඩක් ප්‍රසිද්ධ ක්‍රමයක් තියෙනවානේ ලිඳත් සමග අපි ගනුදෙනු කරනවා. දේශතය කොහොමද ඒක වෙන්නේ? අනිවාර්යයෙන්ම දුලාජ් අර අලුත් අවුරුදු උත්සවයේ ඇතුළේ ලිඳත් එක්ක ගනුදෙනු කරනවා කියන්නේ ඇත්තටම සිංහල ජනතාව අර පරිසරයත් එක්ක කොච්චර ළඟින් ආශ්‍රය කරාද කියන්න, පරිසරයට කොච්චර ආදරය කරාද කියන්න අපිට තවත් දක්වන්න පුළුවන් උදාහරණයක් විදිහට කිව්වත් නිවැරදි දුලාජ්. මොකද දෛනිකව සිදු කරන හැම කටයුත්තකදීම වසරක් පුරාවටම සිංහල ජනයා වතුර ලබා ගන්න තමන්ගේ ගෙවත්ත ඇතුළේ හදාගන්න ලිදී. ඉතින් මේ ලිදට කරන ගෞරවයක් විදිහට ලිද අවුරුද්ධ පුරාවට අපිට ජලය දුන්නාට ලිදට දක්වන එක් විශේෂත්වයක් විදිහට සිංහල ජනතාව ලිදත් එක්ක ගනුදෙනු කිරීම සිංහල අලුත් අවුරුද්දේදී සිදු කරන චාරිත්‍රාක් විදිහට කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් එතකොට ලිදෙන් එක ගනුදෙනු කරද්දී ලිදෙන් වතුර කලයක් ගන්න එක කෙලින්ම සිද්ධ කරන්නේ නැහැ දුලාජ්. අපි මුලින්ම ලිදට වතුර කලයකින් වතුර දාලා අර ගනුදෙනුවක් කරද්දී අනිවාර්යයෙන්ම මටත් දෙයක් ලැබිලා ඔයාටත් දෙයක් ලැබෙන්න ඕනේ. ඒ කියන්නේ ගනුදෙනුවක් වෙන විදිහ අර ලිදත් එක ගනුදෙනු කරද්දී අපි ලිදට වතුර දාලා ඊට පස්සේ තමයි ලිදෙන් වතුර එකක් ගන්න. ඒ විදිහට ඒ චාරිත්‍රය වෙනවා. තවත් විදිහකින් කිව්වොත් ලිදෙන් වතුර එකක් අරගෙන ලිදට කාසියක් දාලා ඒ ගනුදෙනුව සම්පූර්ණ කරන එකත් වෙනවා. ඔය ආකාර දෙකටම ලිදත් සමගින් ගනුදෙනු කිරීම සිද්ධ වෙනවා. ඇත්තටම ඕක අතීතයේ නම් ඉතිහාසයේ නම් යම්කිසි එක පොදු විදිහකට පැවතගෙන ඉන්න ඇති. හැබැයි ඉතිහාසයේ විකාශයත් එක්ක චාරිත්‍රය එක එක විදිහට පැවතගෙන ඉන්නවා ඇති. ඒ තමයි ඉතින් චාරිත්‍රවලට ඉතිහාසයෙන් ලැබෙන ආభాෂය. ඉතින් අපි තවදුරටත් කතා කිරීම සූදානම් මේ අවුරුදු කොහොමද මේ අවුරුදු චාරිත්‍රික වෙන්නේ? සමේ 2025 අලුත් අවුරුද්දක් අලුත් බලාපොරොත්තුවක් කොහොමද වෙන්නේ කියලා RMA පොඩ්කාස්ට්